සුබ දවසක් කියලා පිළිගන්නවා හැම කෙනෙක්ම TSN Manual YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ඔයාලගේ ගොවිපලේ ඉන්න කිකිලියන්ගෙන් බිත්තර රක්කවලා පැටව ගන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මොකද මේ වීඩියෝ එකේ මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉස්සෙල්ලාම කොහොමද හොඳ රකින්න කිකිලියක් තෝරගන්නේ. ඊළඟ එක කොහොමද නිවැරදි ස්ටෑන්ඩඩ් එකෙන් යුතු බිත්තර තෝරගන්නේ. ඊළඟ එක රකින්න කාලය ඇතුළත කොහොමද කිකිලියෝ බලාගන්නේ සහ ඔයාලගේ ගොවිපලේ සත්තු ටික හරියට රක්කවලා ලේසියෙන්ම අපි පැටව හදාගන්න විදිහ මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. හරි එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහින් බලමු. එතකොට ඉස්සල්ලාම අපි කිකිලියක් තෝරගන්න විදිහ බලමු. කිකිලියක් තෝරගන්නකොට සාමාන්‍ය කිකිලියක් බිත්තර කිහිපයක් දාලා ඒක සතාගෙන් සතාට වෙනස් වෙනවා. බිත්තර කිහිපයක් දාලා ඉවර වෙලා ඒ කිකිලි නැවත රැකුම් තත්වයට යනවා. එතකොට ඒ රැකුම් තත්වයට යනකොට අපි කොහොමද බලාගන්නේ මේ කිකිලි හරියට රකින්න කිකිලියක්ද කියලා. එහෙම බලාගන්නේ මම මේ වීඩියෝ එකේ පෙන්නනවා වගේ ඒ සතා ළඟට ගියාම තටු පුම්බගෙන ඉන්නවා නම් සතා කෙකර ගන්න විදිහ සතාගේ වොයිස් එක වෙනදට වඩා වෙනස් නම් සහ අනිත් සත්තු දාපු බිත්තර උඩ බිත්තර රකින්න ආකාරයට ඒ බිත්තර උඩ läගලා ඉන්නවා නම් අන්න මම මේ කියපු මේ වගේ හැසිරීම මේ සතාගේ තියෙනවා නම් ඒ සතා රකින්න සුදුසු කාලයේ සතෙක්. එතකොට අපි සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් තියෙනවා මේක ඔයාලා හොඳට මතක තියාගන්න ඕන. ඒ සතා කන්ටිනියු දවස් 3ක් විතර මෙහෙම රකින්නවා නම් තමයි ඔයා අනිවාර්යෙන් මේ සතාට බිත්තර තියන්න ඕන. මොකද හේතුව ඇවිල්ලා ඔයා පළවෙනි දවසේ මෙහෙම දැකලා මේ සතාට බිත්තර තියන්න ගත්තොත් අපි දන්නේ නැහැ මේ සතා බිත්තර දාලා ඉවරද නැද්ද කියලා. මොකද සාමාන්‍යයෙන් විවාහාරයේ කියනවා රැකුම් බිත්තරේ දාලා ඉවර වෙන්න ඕන මේ සතාව රකින්න තියන්න කියලා. ඒ කියන්නේ සම්පූර්ණ චක්‍රයේ බිත්තර ටික දාලා ඉවර වෙලා තමයි මේ සතා රකින්න යන්නේ. ඒ නිසා කන්ටිනියු එක දිගට දවස් 3ක්වත් අඩුම මේ විදිහේ හැසිරීම් පෙන්눔 කරනවා නම් විතරක් ඒ සතාව තෝරගන්න. ඊළඟ කාරණේ තමයි අපි කොහොමද බිත්තර තෝරගන්නේ කියන එක. රකින්න බිත්තර තෝරගන්න කියන එක. රකින්න බිත්තර තෝරගන්නකොට ඔයා සැලකිලිමත් වෙන්න ඕන ප්‍රධාන සාධක කීපයක් තියෙනවා. පළවෙනි දේ තමයි ඔයා තෝරගන්න ඕන සතියක් ඇතුළත සත්තු දාපු බිත්තර. ඒ කියන්නේ සතියකට වඩා පරණ බිත්තර තෝරගන්න එපා. දෙවෙනි කාරණේ තමයි හොදපු බිත්තර සහ ෆ්‍රිජ් එකේ තියපු බිත්තර සාමාන්‍යයෙන් අපි රකින්න භාවිතා කරන්නේ නැහැ. තුන්වෙනි එක තමයි බිත්තර හොල්ලලා තියෙනවා නම් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රවාහනයේදී හෙල්ලෙන එක නෙමෙයි මම කියන්නේ. ඔයා කූඩුවේ ඉඳන් ගෙදරට ගේනකොට හෙල්ලෙන එක නෙමෙයි මම කියන්නේ. ඔයා හිතන්න වෙන තැනකින් බිත්තර ඉල්ල ගන්නවා කියලා වෙන ගෙදරකින් හෝ වෙන ගොවිපලකින්. එතකොට සමහරු ඒ බිත්තර හොඳට හොල්ලලා දෙනවා. එහෙම හොල්ලලා දුන්න බිත්තර වලින් පැටව වෙන්නේ නැහැ. ඒකයි කරන්න කියන එක මම දන්නේ නැහැ. නමුත් ලංකාවේ සමහර මිනිස්සුන්ගේ හැටියක්. ඒ නිසා හැම බිත්තර රකින්න තියන්න එපා. ඔයා රකින්න තියනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේම ගොවිපලක හෝ විශ්වාසවන්ත තැනකින් අරගෙන රකින්න තියන්න. ඊළඟානේ තමයි සාමාන්‍යයෙන් ඔයා කිකිලියක් තෝරගත්තට පස්සේ සාමාන්‍යයෙන් උපරිම ප්‍රමාණය තමයි බිත්තර 11ක් එක සතෙකුට. සාමාන්‍ය ශරීර ප්‍රමාණය සතෙකුට බිත්තර 11ක් තමයි උපරිම තියන්න පුළුවන් රකින්න. බිත්තර 11කට වඩා අඩුවෙන් තිබුණට කමක් නැහැ. බිත්තර 11කට වඩා වැඩිපුර තියන්න යන්න එපා. මොකද බොහෝ විට බිත්තර 11ට වඩා වැඩියෙන් තිබ්බොත් ඒ වැඩියෙන් තියෙන බිත්තර ටික සති 3 ඉවර වෙලා පැටව වෙන්නේ නැහැ. බොහෝ විට කුණු වෙනවා. ඔයා බිත්තර 11ක් තිබ්බොත් අනිවාර්යෙන් ඔයාට පැටව 9ක් 8ක් at least ගන්න පුළුවන්. ඔයා හරියට බලාගත්ත සත්තු 11ක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් අඩුම ගානේ 8ත් 11ත් අතර ප්‍රමාණයකින් අනිවාර්යයෙන්ම පැටව වෙනවා. ඊළඟ කාරණේ තමයි ඔයා රකින්න තියන තැනක් හොයාගන්න ඕන. ඔයාට පුළුවන් කූඩුවක රකින්න තියන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේකට ඔයා යොදා ගන්න ඕන ටිකක් අඳුරු පැහැති ප්‍රදේශයක්. ටිකක් කළුවර වැටෙන මේ සතුත් රකින්නකොට සාමාන්‍ය කූඩුවේ මුල්ලකට ගිහිල්ලා තමයි රකින්නේ. ඔයා ඒ කූඩුවේම සාමාන්‍ය කුකුළු ඉන්න කූඩුවේම
කිසිම විදිහකින් රකින්න තියන්න එපා. අනිවාර්යෙන් වෙන් කරලා තියන්න ඕන. වෙන සත්තුන්ට යන්න බැරි වෙන්න එක්කද පොඩි දැලක් ගහලා හරි කොහොම හරි කරලා වෙන් කරලා තියන්න වෙනවා. එහෙම අඳුරු තැනක් අරගෙන මම මේකට ගත්තේ පොඩි කූඩුවක්. ඒ කූඩුවක් අරගෙන ඒ කූඩුවේ තමයි මම රකින්න තියන්නේ. එතකොට සාමාන්‍යයෙන් බිත්තර වලට සහ බිත්තර 11කට සහ කිකිලිට ඉන්න පුළුවන් ප්‍රමාණයේ කාඩ්බෝඩ් එකක් අරගෙන ඒකට 10 පුරවලා ඉවර වෙලා ඒක උඩින් බිත්තර 11 මේ වීඩියෝ එකේ පේන විදිහට රවුමට තියන්න. තියලා මම මේකට යොදාගත්තේ සාමාන්‍ය කූඩුවක්. මේ කූඩුවේ මම පැත්තකින් මේ සතාට පළවෙනි දවස් කීපය හුරු වෙන්න ඕන නිසා පැත්තකින් මම මේ තියෙන දැලට උරයක් තියලා පොඩි අදුරු පැහැයක් එන්න සතාට ඇතුළට හොඳට කළුවර වැටෙන්න තියලා තියෙනවා. උරේකින් මේ පැත්ත වහලා එතකොට මේ කූඩුවට වෙන සත්තුන්ට එන්න බෑ. මම දොර ඇරියොත් තමයි වෙන සත්තුන්ට නයින්ට ඒව ගැරඩින්ට එන්න බෑ. සහ ඔයා හොඳට මතක තියාගන්න ඕන කාරණයක් තමයි අනිවාර්යයෙන්ම මෙහෙම බිත්තර තිබ්බහම පැටව් ආවට පස්සේ සහ කූඹි එන්න පුළුවන්. පැටව් එන්න කලිනුත් කූඹි එන්න පුළුවන්. ඒ නිසා ඔයා හොඳට බලලා කූඹි ගුලක් ලගින්න නැතුව කූඹින් එන්න බැරි වෙන්න විදිහට සාමාන්‍ය වතුර තිබ්බත් කමක් නැහැ මේ වගේ. එහෙම නැතත් සාමාන්‍ය ටිකක් උස් ප්‍රමාණයකින් පොළොව මට්ටමට සෙන්ටිමීටර් 5ක් 6ක් හරි අඩුම උඩ ප්‍රමාණයකින් තියලා මේ විදිහට කූඩුව තියන්න. කූඹි සහ කඩේ ඉන්න එහෙම ගුලක් ලගින් තියන්න නැතුව. ඊට පස්සේ ඔයා සකස් කරගත්තු පෙට්ටිය සහ බිත්තර ටික කූඩුව ඇතුලෙන් තියලා ඔයා කිකිලිවත් ඒ කූඩුව ඇතුලේ මේ බිත්තර උඩින් තියලා දොර වහලා කළුවරට මම මේ පැත්තෙන් ආවරණයක් කරලා තියෙන්නේ ඔයා අයින් වෙලා යන්න. මොකද එතන මේ ප්‍රදේශයේ ගොඩක් ඔයා ළඟ ඉඳලා සද්ද බද්ද කරන්න මෙයා රකින්නවද බලන්න කරන්න යන්න එපා. ඔයා මේ සතාව තියලා ආයෙ පැයකට දෙකකට පස්සේ ඇවිල්ලා හිමීට බලන්න මෙයා රකින්නවද නැද්ද කියලා. බොහෝ විට මේ සතා පැයකට දෙකකට පස්සේ ඔයාවොත් අනිවාර්යෙන් ඉදී බිත්තර උඩ වාඩි වෙලා එයාම බිත්තර හදාගෙන එයාට අවශ්‍ය විදිහට වාඩි වෙලා ඉන්නවා. ඉතින් ඔයාට මෙයාට සතාට කෑමට හුණු සහල් ටිකක් හෝ කුකුල් කෑම ටිකක් හෝ සහ වතුර ටිකක් තියන්න පුළුවන්. වතුර එක එල්ලලා තියනවා නම් හොඳයි. සාමාන්‍යයෙන් බිමින් තියන්න පුළුවන්. වතුර එක නමා ගත්තොත් කූඹි එන්න පුළුවන්. ඒ නිසා එල්ලලා තියන්න හැකියාවක් තියෙනවා නම් එහෙම එල්ලලා තියන්න. සහ ඔය අනිවාර්යෙන් මෙයා සතාව තිබ්බ දවසේ කැලෙන්ඩරේ හෝ ඔයාගේ නෝට්බුක් එක හෝ අනිවාර්යෙන් මාක් කරගන්න. මොකද ඔයාලට මේ දවස් අමතක වෙන්න පුළුවන්. මොකද අනිවාර්යෙන් 21 වෙනි දවසේ අනිවාර්යෙන් පැටව වෙනවා. හරි දැන් අපි කූඩුවත් හදාගෙන බිත්තරත් හදාගෙන සතත් ඒකේ තියලා ඉවරයි. දැන් මම ඔයාලට කියලා දෙන්නම් මේ දවස් 21ක කාල පරිච්ඡේදය ඇතුළත කොහොමද ඔයාලා මේ කිකිලිව හරියට බලාගන්නේ. ගොඩක් දෙනෙක් මෙතන වරද්ද ගන්නවා. මොකද ඒගොල්ලෝ දොර ඇරලා තියලා හෝ සාමාන්‍යයෙන් හිතනවා කිකිලිට එළියට ගිහිල්ලා ඕනනම් කාලා ඉන්න පුළුවන් නේ. එහෙම කියලා හිතලා සාමාන්‍යයෙන් එයාලා මේක ගැන වැඩි සැලකිලිමත් වෙන්නේ නැහැ. නමුත් ඔයාලා මේක ගැන සැලකිලිමත් වෙන්න ඕන. මොකද හේතුව ඔයාලා හරියට මේ සතාව බලාගත්තේ නැත්නම් මේ සතා බිත්තර උඩ මෙහෙම මැරෙනවා. ඉතින් මේ සතාට මේ දවස් 21 කාලච්ඡේදය ඇතුළත මේ සතාට කෑම කන්න මල පහ කරන්න වතුර බොන්න අනිවාර්යෙන් යන්න ඕන. දැන් පළවෙනි දවස පළවෙනි දවස් සහ දෙවෙනි දවස් වෙනුවෙන් මේ දැනට දාලා තියෙන කෑම ප්‍රමාණය ප්‍රමාණවත්. නමුත් දැන් හිතන්නකෝ ඔයා අද උදේ හෝ අද හවස හරි මේ සතාව රකින්න තිබ්බ කියලා බිත්තර වලට තිබ්බන ඒ සතාට කෑම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඊළඟ දවසේ හවස හෝ අඩුම ගානේ ඔයා මේ සතාව පොඩ්ඩක් එළියට දාන්න ඕන. මොකද මේ සතාට පොඩ්ඩක් එළියට දාලා මේ සතාට මල පහ කරන්න අවශ්‍යතාවය තියෙනවානේ. දවසක් දැන් ගිහිල්ලානේ තියෙන්නේ. එතකොට ඔයා මේ සතාව එළියට දාන්න ඕන. මෙන්න මේ විදිහට කන්ටිනියු දවසක් හෝ දවසින් දවස නැතත් දවසක් හැර දවසක් හරි දවස් එකමාරකට සැරයක් හරි ඔයා මේ සතාව මල පහ කරන්න එළියට දාන්න වෙනවා. මුල් කාලෙදී ඔයාට මේ සතාව අල්ලගෙන එළියට දාන්න වෙයි. දවස් 2-3ක් ගියාම මෙයා හුරු වුණාම ඔයා දොර ඇරපුවාම මෙයා එළියට ගිහිල්ලා කාලා බීලා මල පහ කරලා නැවත මෙතෙන්ට විනාඩි 15ක් හෝ පැය භාගයක් ඇතුළත එනවා.
ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට මුල්ම දවස්වල මෙයා රැකලා පුරුදු නැති කිකිලියෙක් නම් බොහෝ විට මෙයා නැවත ඔයා මලපා කරන්න හෝ කන්න එළියට දැම්මහම නැවත මේ කූඩුවට එන සම්භාවිතාවය අඩුයි. ඒ නිසා මුල් දවස් 2 විතර මේ සතා ඔයා කොහොම හරි අල්ලලා හරි නැවත මෙතෙන්ට ගෙනත් දාන්න ඕන. දවසක් දෙකක් මෙහෙම හුරු වුණාම මේ සතා එනවා. දැන් මම කරේ මේ සතාට මෙයා එළියට ගිහිල්ලා හිටියේ. මෙයාගෙන් මම කලින් ගිනි කුකුල් පැටව රක් කළා තියෙනවා. ඒ වීඩියෝ එකත් මගේ channel එකේ තියෙනවා. ඒකත් ගිහින් බලන්න. මෙයාට ඒ හුරුව තිබ්බත් මෙයාට මේ රකින්න තැන හුරු නැති නිසා මෙයා කාලේ ඉවර වෙලා නැවත මෙතෙන්ට ආවේ නැහැ. ඒ නිසා පළවෙනි දවසේ දෙවෙනි දවසේ මම මෙයාව අල්ලලා තමයි දැම්මේ. තුන්වෙනි දවසේ මම දොර ඇරලා තිනකොට මෙයා ගිහිල්ලා එළියට ගිහිල්ලා කාලා නැවත මෙතෙන්ට එනවා. ඔයාලා හොඳට සැලකිලිමත් වෙන්න ඕන එක දෙයක් තමයි මේ සත්තු එනවා නම් පොඩ්ඩක් පරිස්සමෙන්. මොකද කිකිලි එළියට ගිය වෙලාවක වෙන සත්තු විලෝපිකයෝ ඇවිල්ලා බිත්තර කන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මේ සතාව පොඩ්ඩක් එළියට ගියාට පස්සේ ඔයාට වී ටිකක් හරි කුකුල් කැම ටිකක් හරි සතාට එළියට දාලා දෙන්න. මොකද මෙයා ගොඩක් තැන්වල ඇවිදලා හුලං කන්න ගියොත් ලොකු වෙලාවක් යන නිසා මම කරේ සාමාන්‍ය හාල් හරි කුකුල් කැම වගේ මේ සතාට දුන්නා. මේ විදිහට දවස් 21ක් ගියාට පස්සේ අනිවාර්යෙන් මේ බිත්තර වලින් පැටව වෙනවා. ඊට පස්සේ පැටව ආවහම පළවෙනි දවසේ ඉඳන් ඒ පැටව ලොකු කරගන්නේ කොහොමද, දෙන්න ඕන බෙහෙත්, විටමින් මොනවද කියලා ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු. එහෙනම් මේ පැටව රක්කව ගන්න වීඩියෝ එක දැනට මෙතනින් අවසానයි. ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.